සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් හැමෝම සතියකට විතර පස්සේ ඉතින් ඔන්න ආයෙත් අපි අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අපි ගිය සතියේ වීඩියෝ එකේදී කරා පොඩි මාකට් එකේ මේ සතියේ වෙන්න පුළුවන් මොනවා වගේ දෙයක්ද කියලා මම ඔයගොල්ලන්ට මෙන්න මේ වීඩියෝ එක හරහා මේ කියන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට මම කියපු දේවල් මේ වීඩියෝ එක බැලුවා නම් එතකොට මම මේ දේවල් ඔයගොල්ලන්ට යුරෝ කියලා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. එතකොට මම යුරෝ එක buy වෙයි කියලා කිව්වා මෙන්න මෙතනදී CRT එකක් හදලා weekly CRT එකක්. ඉතින් මම මෙතනදී කිව්වා මේක buy වෙනවා කියලා. එතකොට ඒ කාරණාව ඒ විදිහට වෙලා තියෙනවා. එතකොට මෙතනදී මෙන්න මේ තැන දාම CRT trade එක කරන්න ඕනේ. මෙතන turning සුප්පත් එක්කම. එතකොට මෙතෙන්ට වෙනකන් අපේ range trade කරා. එතකොට මම GBP වල නම් trade එකක් ගත්තේ නැහැ. euro වල ගත්තා. ඊට පස්සේ Australian වල මම කිව්වා මේකේ weekly CRT එකක් තියෙනවා. මෙන්න මේ CRT එක. එතකොට ඒ CRT එකත් එක්ක එයාගේ total liquidity මෙතන TA සහ ඉතිරි සතිය සම්පූර්ණ sell off එකක් යයි කියලා මම කිව්වා. එතකොට ඒකේ විදිහටම sell off එකක් වෙලා තියෙනවා. ඊට පස්සේ නිව්සීලන්ත ඩොලර් එකත් නම් අනිවාර්යයෙන්ම sell වෙන්න ඕනේ කියලා. හැබැයි මෙතනදී තමයි මෙතනින් තමයි sell එක කෙරෙන්නේ. හැබැයි මේකෙදී high එක තව පාරක් turtle soup කරගෙන තමයි sell එක සිද්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම ආයෙ කිව්වේ මෙන්න මේ gold එක ගැන. gold එකට ලොකු දේවල් කියන්න තිබුණේ නැහැ. මෙතනදී මේ වෙලාවෙදි තමයි මම මේ ගැන ප්‍රෙඩික්ෂන් එකක් දුන්නේ. මම කිව්වා නැවතත් මෙන්න මේ තියෙන order block එකට ඇවිල්ලා ඉතින් නැවත පාරක් යා එක්ස්පැන්ෂන් එකක් ගන්න පුළුවන් කියලා. ඒක මේ න්යාගේ රිට්‍රේස්මන්ට් එකක් වගේ බේස් එක. හරි BTC වලත් නම පොඩ්ඩක් කියන්න මාකට් එක monthly CRT එකක් තියෙනවා කියලා. එතකොට මේ monthly CRT වල පේනද මෙතන fair value gap එකක් තිබිලා තියෙනවා. එතකොට මෙතනදී නැවත පාරක් ඇවිල්ලා මේ low එක turtle soup කරලා තියෙනවා. එතකොට අපිට මෙතනදී නැවතත් අපිට range එකක් හම්බ වෙනවා. නමුත් මේ යන තත්ත්වයේ හැටියට මෙතන මෙතෙන්ට දැන්ට එයා ඇවිත් තියෙන්නේ මේ equilibrium level එකට. ඒකට equilibrium level එකට ඇවිල්ලා තියෙන නිසා සහ මෙතන තියෙන මේ order block එක ටැප් වෙලා නැවත මෙයා මාකට් එකට යන්න පුළුවන්. එතකොට value gap එකක් තියෙන නිසා මම මේක නැවත buy එකක් ගන්න පුළුවන්. හරි මම කියපු දේවල් වලින් ඒ විදිහට වුණ නැත්නම් මෙන්න මේක විතරයි. මොකද BTC වල මේ තියෙන CRT එකත් එක්ක මම නැවත එක්ස්පෙක්ට් කරේ මෙයාගේ high එක ටේක් අවුට් කරන්න යාවි කියලා. නමුත් ඒ විදිහට වුණ නැහැ. අපිට ඉදිරි දවස් කිහිපෙදී මෙයාගේ gold ඉදිරිය මෙතන සහ මෙතන high එක ලැබෙන්න පුළුවන්. කොහොමද ඊට කියන්න බෑ. අපි බලමු ඉස්සරහට. මම ඒකටත් වීඩියෝ එකක් එන සතියේටත් අරගෙන ඉන්න. හරි. අද දවසේදී කතා කරන්න යන්නේ පොඩ්ඩක් වෙනස් මාතෘකාවක් ගැන. අපිට මෙච්චර දවසක් කතා කරා එක එක දේවල් ගැන, එක එක ස්ට්‍රැටජිස් කතා කරා. එතකොට CRT සම්බන්ධව තව දේවල් කීපයක්ම අපි කතා කරා. අද කතා කරන්න යන්නේ CRT trader කෙනෙක්. හරි ප්‍රොෆෙෂනල් CRT trader කෙනෙක් වෙන්න නම් අපි යන්න ඕන රෝඩ් මැප් එක මොන වගේ එකක්ද කියන එක ගැන පොඩ්ඩක් විස්තර කරන්න. හරිද? එතකොට ඔයගොල්ලෝ ඕන තරම් කමියුනිටිස් වල process තියෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ process කීපයක් follow කරලා course එකක් කීපයක් හරි follow කරලා ඔයගොල්ලන්ගේ knowledge එක build කරගන්න පුළුවන්. ඒක course එකක් කරන්න සල්ලි නැති සහ course එකක් කරලා තාම වෙලා ඉන්නේකට මම හිතනවා මේ road map එක වැදගත් දෙයක් කියලා. මේ විදිහට මේ මම කියන පිළිවෙලට ඉගෙනගෙන මේ එකින් එකට මාස්ටර් කරගෙන ගියොත් මම හිතනවා අනිවාර්යෙන් ඔයා ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් විදිහට මාකට් එකේ සර්වයිව් වෙයි කියලා හිතනවා. හරි. මම මේක දීර්ඝ විදියට විස්තර කරන්න යන්නේ නැහැ. කෙටි වශයෙන් විස්තර කරන්න ඉස්සරහට පුළුවන් විදියට මේ එක ගැන මම වෙනම වීඩියෝස් හදාගෙන ඔයගොල්ලන්ට දාන්නම්. දැන් මම රෝඩ් මැප් එක කියනවා. ඒක රෝඩ් මැප් එක අතට අපි ඉගෙන ගන්න ඕනේ කොහොමද? අපි ඒක කොහොමද ඉගෙන ගන්න ඕනේ? එතකොට කොහෙන්ද අපිට ඒවා ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ? එතකොට මේවා කොච්චර කාලයක් මේ දේවල් ෆලෝ කරන්න ඕනද? එතකොට ඒ දේවල් සම්බන්ධව පොඩි විස්තරයක් කරන්න. එතකොට ඒ විස්තරෙත් එක්ක ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ ට්‍රේඩින් ජර්නි එක CRT ට්‍රේඩර් කෙනෙක් විදියට පටන් ගන්න. මේ වීඩියෝ එක ඉස්සෙල්ලා කිව්වා වගේම
කෝස් එකක් කරන්න අකමැති හෝ කෝස් එකක් කිරීම කරන්න හැකියාවක් නැති කෙනෙකුට හදපු වීඩියෝ එකක්. එතකොට මේක කෝස් එකක් කරන කෙනෙක් නම් බැලුවට ප්‍රශ්නයක් නෑ. ඒක අවුලක් නැහැ. නමුත් ඕගොල්ලෝ ඉගෙන ගන්න විදියයි මේ විදියයි වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ තියෙන්නේ මම ෆලෝ කරපු විදියක්. එතකොට මේක තව කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්. හරිද? මේ මම ෆලෝ කරපු මෙතඩ් එක සහ මේ මෙතඩ් එක තමයි ට්‍රේඩර් ෂාම් යූස් කරන්නේ. ස්පෙකියුලේටර් එල්යාගේ ඔයලා ට්විටර් එකේ ඉන්නවා. එතකොට එයා යූස් කරන්නේ මේ මෙතඩ් එක. එතකොට මම පර්සනලි ෆලෝ කරේ මේ මෙතඩ් එක. ඉතින් ඒක හින්දා මම සහ මගේ කෝස් එක ඇතුළතදී මම යූස් කරන්නේ මේ මෙතඩ් මේ රෝඩ් මැප් එක. එතකොට මම හිතනවා ඕගොල්ලන්ට මේ රෝඩ් මැප් එකේ ගියොත් ඒ දේවල් වලට හරියට ඉගෙන ගන්න පුළුවන් වෙයි සහ ප්‍රොෆිටබල් වෙන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. හරි. අපි අද දවසේ වීඩියෝ එකට යන්න ලොකු දේවල් කතා කරන්නේ නැතුව හරි මම පොඩි මේ වගේ ෆ්ලෝ chart එකක් හදාගෙන තිනවා කොහොමද මේක කරන්න ඕනේ කියලා. හරි. අපි ඒකට අද කතා කරන්න යන්නේ how to be a professional CRC trader කියන ටොපික් එක ගැන තමයි අපිට කතා කරන්න යන්නේ. එතකොට අපි මේක යටතේදී මේ විදිහට ෆ්ලෝ එකක් හදාන්න දෙනවා. එතකොට මේ ෆ්ලෝ එකේ එකින් එකට යන්න ඕනේ. එතකොට මේ එකින් එකට ගිහින්දා මේව මාකට් එක ඇසෙන්නේ කොහොමද? එතකොට මේ දේවල් ටික ගැන අපි මෙතනදී ඉගෙන ගන්නයි යන්නේ. හරි. හරි. මගේ රෝඩ් මැප් එකේ තියෙන පළවෙනිම හරිද? මගේ රෝඩ් මැප් එකේ තියෙන පළවෙනියටම කරන්න ඕන දේ තමයි ඉස්සෙල්ලම කරන්න ඕනේ මාකට් ප්‍රොෆයිලින් කරන්න ඉගෙන ගන්න ඕනේ. හරිද? මාකට් ප්‍රොෆයිලින් කරන්න ඉගෙන ගන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් මාකට් එකේ මොනවද තියෙන ප්‍රොෆයිල්ස් වර්ග. මාකට් එක අපිට බලා ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් ප්‍රොෆයිල්ස් වර්ග හතරක්. ඒ තමයි රේන්ජින් ප්‍රොෆයිල් එක, එක්ස්පැන්ෂන් ප්‍රොෆයිල් එක සහ රීට්‍රේස්මන්ට්, රිවර්සල් කියන මෙන්න මේ ප්‍රොෆයිල්ස් වර්ග හතර. එතකොට ඔයගොල්ලෝ දන්නවා රේන්ජ් එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් බයි සයිඩ් ලික්විඩිටි සහ සෙල් සයිඩ් ලික්විඩිටි ජෙනරේට් කරගෙන මෙහෙම කොන්සොලිඩේෂන් වෙන මාකට් එකකට තමයි අපි කියන්නේ රේන්ජින් මාකට් එක කියලා. එතකොට මෙයාගේ මේ සයිඩ් එකේ බයි සයිඩ් සහ පහළදී සෙල් සයිඩ් ලික්විඩිටි මාකට් එකට ජෙනරේට් වෙනවා. එතකොට ඒක තමයි රේන්ජ් එක කියලා කියන්නේ. ඒකට අපි මේ CRT කියන ටොපික් එකේදී සම්පූර්ණයෙන්ම කතා කරන්නේ මේ රේන්ජ් ට්‍රේඩින් ගැන. අපි මේ රේන්ජ් එකක් ට්‍රේඩ් කරන විදිය තමයි අපි මේ CRT වලදී කතා කරන්නේ. ඒතකොට මේ රේන්ජ් එක කියන එක අපිට මාර විදියට වැදගත්. හරි. ඊට පස්සේ තියෙන මාකට් ප්‍රොෆයිල් එක තමයි එක්ස්පැන්ෂන් ප්‍රොෆයිල් එක. මොකද්ද එක්ස්පැන්ෂන් ප්‍රොෆයිල් එක කියලා කියන්නේ? හරිද? මේකෙදී පස්සේ එන ගොඩක් කාරණා කිහිපයක් තියෙනවා. නමුත් අපි මම දැන් ඒක විස්තර කරන්නම් මේ විදිහට එක්ස්පැන්ෂන් ප්‍රොෆයිල් එක කියලා කියන්නේ ඩීලිං රේන්ජ් එක ඉක්විලිබ්‍රියම් ලෙවල් එකකට මාකට් එක ආවට පස්සේ නැවතත් එක්ස්ටර්නල් ලික්විඩිටි පැත්තට මාකට් එක අරගෙන යන මූව්මන්ට් එකකට තමයි කියන්නේ එක්ස්පැන්ෂන් මූව්මන්ට් එකක් කියන්නේ. හරි. මම ඩීලිං රේන්ජ් එක කියන එක පස්සේ කියන්නම්. මෙන්න මේ විදිහට හිතන්න අපිට ඩීලිං රේන්ජ් එකක් තියෙනවා. හරිද? අපි ඒක මේ ගෑන් බොක්ස් එකයි ෆිබොනාචි රූල් එකක් යූස් කරලා මේ වගේ හදාගෙන තියෙනවා. ඒක ඩීලිං රේන්ජ් එක නැත්නම් එක්ස්පැන්ෂන් රේන්ජ් එක හදාගෙන තියෙනවා. හරිද? මේ වගේ තියෙනවා. එතකොට මෙන්න මේතන 0.5 level එකට තමයි අපි කියන්නේ equilibrium level එක කියලා. හරිද? එතකොට equilibrium level එක මාකට් එක ආවට පස්සේ මෙන්න මේ equilibrium level එකට මාකට් එක ආවට පස්සේ හරිද? මෙන්න මේ equilibrium level එකට මාකට් එක ආවට පස්සේ මෙතන තියෙන key level එකක මාකට් එක ටැප් වෙනවා. හරිද? ඊට පස්සේ නැවත මෙන්න මේ තියෙන external liquidity පැත්තට මාකට් එක අරගෙන යන phase එකට තමයි අපි කියන්නේ expansion එකක් කියලා. හරිද? ඔයගොල්ලෝ දන්නවා මාකට් external range liquidity ගත්තාට පස්සේ ඊට පස්සේ internal range liquidity වෙනවා. internal range liquidity වලින් නැවත එයා external range liquidity එකක් දක්වා ගමන් කරනවා. එතකොට මෙන්න මේ විදිහට internal range liquidity වලට නැත්නම් fair value gap වලට order book වලට මොකක් හරි මේ තියෙන key level එකකට ආව මාකට් එක නැවත පාරක් external range liquidity වලට අරගෙන යන මාකට් එකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? අපි ඒකට කියනවා expansion range එක කියලා. එතකොට මෙන්න මේ range එක තමයි මෙන්න මේකට තමයි අපි කියන්නේ expansion එකක් කියලා. හරිද? මෙන්න මේ විදිහ impulsive movement එක තමයි කියන්නේ expansion එකක් කියලා. හරිද? එතකොට ඊළඟ කාරණාව තමයි ඊළඟට තියෙන ප්‍රොෆයිල් එක තමයි අපිට retracement එකක් කියලා කියන්නේ. retracement එකක් කියලා කියන්නේ මාකට් එකේ external range liquidity ගත්තට පස්සේ නැවත පාරක් internal
රේන්ජ් එක ඉන්ටර්නල් ලික්විඩිටි දක්වා මාකට් එක අරන් එන පේස් එක තමයි අපි කියන්නේ රීට්‍රේස්මන්ට් එකක් කියලා. උදාහරණයක් විදිහට ගත්තාම මෙන්න මෙතන මේ එක්ස්ටර්නල් රේන්ජ් ලික්විඩිටි එක්ස්ටර්නල් රේන්ජ් ලික්විඩිටි කියනවා. මෙන්න මේ ඉන්ටර්නල් රේන්ජ් ලික්විඩිටි වලට ආව මෙන්න මේ පේස් එකට අපි කියනවා රීට්‍රේස්මන්ට් එකක් කියලා. හරිද? ඊට පස්සේ මොකක්ද රිවර්සල් එකක් කියලා කියන්නේ? හරිද? රිවර්සල් එකක් කියලා කියන්නේ මාකට් එකක්. හරිද? මාකට් එකක් එක්ස්පැන්ෂන් රේන්ජ් එකකින් ඇවිල්ලා හරිද? එයා සම්පූර්ණයෙන්ම එයාගේ දැන් එයා බයි සයිඩ් එකට ඉම්පල්සිව් මූව්මන්ට් එකක් අරන් ගියා කියමුකෝ. එතනින් පස්සේ එයා කී ලෙවල් එක ටැප් වීම හෝ වෙන මොකක් හරි නිවුස් එකක් හෝ මොකක් හරි කාරණාවක් නිසා සම්පූර්ණයෙන්ම එයාගේ ආපු ඉම්පල්සිව් මූව්මන්ට් එකට විරුද්ධ මූව්මන්ට් එකක් ගන්නවාට අපි කියනවා රිවර්සල් එකක් කියලා. හරිද? එතකොට මේක ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ කී ලෙවල් ප්‍රසන්ස් එකත් එක්ක. හරිද? අපි ඒක ගැන තවදුරටත් ඉස්සරහට කතා කරනවා. එතකොට මෙන්න මේක තමයි මාකට් ප්‍රොෆයිලින් කියන එක ගැන අපි ඉගෙන ගන්න ඕන ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ ප්‍රොෆයිලින් වර්ග 4 ගැන ඉගෙන ගන්න ඕනේ. හරිද? මේ ප්‍රොෆයිලින් වර්ග 4 ගැන ඉගෙන ගත්තට පස්සේ අපි මේ ප්‍රොෆයිලින් වර්ග 4 මාකට් එකේ අඳුර ගන්න ඕනේ. ඒ කියන්නේ මේක අපි ඇහැට හුරු කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ තියෙන රේන්ජ් ප්‍රොෆයිල් එක, මේ තියෙන එක්ස්පැන්ෂන් ප්‍රොෆයිල් එක, මේ තියෙන රීට්‍රේස්මන්ට් එක නැත්නම් මේ තියෙන රිවර්සල් එකක් කියලා අපිට හොඳට පැහැදිලිව අඳුර ගන්න පුළුවන් වෙන්න අපිට අයිඩියා එකක් තියෙන්න ඕනේ මාකට් එක ගැන. හරිද? අන්න ඒ විදිහට අපි ඒ ගැන අයිඩියා එකක් දාගත්තට පස්සේ අපිට පුළුවන් මාකට් එකේ මේ තියෙන ෆේසස් හතරම යූස් කරගෙන මොන විදිහටද මාකට් එක හැසිරලා තියෙන්නේ කියන කාරණාව ගැන පොඩි අයිඩියා එකක් ගන්න. මෙන්න මේ මාකට් ප්‍රොෆයිලින් කියන දේ මේ CRT ට්‍රේඩ් කරනකොට මාර විදිහට වැදගත් වෙනවා. හරිද? මේක මාරම විදිහට වැදගත් වෙනවා. මේක සෑහෙන වැදගත් කාරණාවක්. ඒ නිසා අනිත් ඒවාත් වැදගත්. හරිද? මේ හැම එකක්ම හොඳට ඉගෙන ගන්න අවශ්‍යයි. හරිද? එතකොට කොහෙන්ද අපි මේ මාකට් ප්‍රොෆයිලින් කරන්න ඉගෙන ගන්න ඕනි? දැන් මමත් මේක ගැන සාමාන්‍ය දල අදහසක් ඔයගොල්ලන්ට දුන්නා. නමුත් වීඩියෝට ගැඹුරු ඉගෙන ගන්න මොකද්ද කරන්න ඕනේ? හරිද? මේකට මම ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරන්නේ ICT එකේ තියෙනවා මේක සම්බන්ධව වීඩියෝ එකක් කරලා මට මතක විදිහට කොන්සෙප්ට් 1 වල වගේ තමයි මට මතක. ඒකෙදි අර මට මතකයි මේක එයා කරලා තිබ්බට රීට්‍රේස්මන්ට් එකක් කියන මොකද්ද රේන්ජ් එක කියන්නේ මොකද්ද රේන්ජ් එක වෙනුනේ ආයතන කොන්සන්ට්‍රේෂන් එක කියන වචන යූස් කරන්නේ කොන්සන්ට්‍රේෂන් එක දෙකයි. එතකොට රේන්ජ් එක කියන්නේ මොකද්ද කොන්සන්ට්‍රේෂන් එක කියන්නේ මොකද්ද රිවර්සල් එක කියන්නේ මොකද්ද මේ දේවල් ගැන අඳුරලා දීලා එතකොට ඒවා මොන අවස්ථාවේද ඇති වෙන්නේ එතකොට මොන කී ලෙවල් නිසාද ඒවා මේ කී ලෙවල් වලට ඒවා එන්නේ එතකොට ඒ කාරණා ගැන එයා දීර්ඝ විදිහට එතන විස්තර කරලා තියෙනවා. ඉතින් ඔයා මේ වීඩියෝ එක බැලුවොත් ඔයාට ඒක මාර වැදගත් වෙයි. හරිද? ඊළඟට තියෙන්නේ key levels. හරිද? ඊළඟට තියෙන topic එක තමයි key levels කියලා කියන්නේ. හරිද? මේ key levels කියන දේ නම් ටිකක් boring topic එකක් වෙන්න ඇති. මොකද ට්‍රේඩ් කරන හැමෝම මේ key level කියන එක ගැන සෑහෙන ඉගෙන ගන්නවා. ඒකත් key levels අපිට ගොඩක් බලා ගන්න පුළුවන් මාකට් එකේ order block තියෙනවා, fair value gap තියෙනවා, break block තියෙනවා, mitigation block තියෙනවා, proportion block තියෙනවා, rejection block තියෙනවා. මේ විදිහට එක එක විදිහට ICT related key levels වර්ග තියෙනවා. එතකොට ඊට අමතරව ගත්තාම තව අපිට weekly candle වල high, monthly candle වල highs lows, එතකොට daily candle වල highs lows සහ candle වල highs lows ගැන ගන්න පුළුවන්. ඒක අපි candle range වලදී කතා කරන්නේ මේ කාරණා ගැන. එතකොට ඒවත් key level විදිහට අපිට ගන්න පුළුවන්. ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා key levels ගැන බලන්න. එතකොට ඒක ගැනත් ඔයා බලන්න. ඒ සම්බන්ධව වීඩියෝස් වලට තරම් තියෙනවා. සිංහලෙන් ඕගොල්ලන්ට ඕන නම් FX Mavericks වගේ YouTube channel එකේ මම දැක්කා වීඩියෝස් තියෙනවා. එතකොට එතනින් ගිහපුවාම අපේ එතන තව කීප දෙනෙක්ගේම මම දැක්කා මේ වීඩියෝස් තියෙනවා. මේක අමාරු නෑ. මේක ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් මාකට් එකේ. එතකොට ඒකට ඕන තරම් resources YouTube එක හරහා අපිට ගන්න පුළුවන්. හරිද? ඊළඟට කරන්න ඕන දේ. හරිද? ඊළඟට අපි දැන් ඉගෙන ගත්ත මාකට් ප්‍රොෆයිලින් කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ key level කියන එකත් ඉගෙන ගත්තා. හරිද? එතකොට මෙන්න මේ දෙක ඉගෙන ගත්තට පස්සේ අපිට පුළුවන් මේ මාකට් ප්‍රොෆයිල් key level කියන ඒවාත් එක්ක කම්බයින් කරලා කොහොමද යද්ද වෙන්නේ කියලා. එතකොට මාකට් එකක key level එක තිබිලා ඒ key level එක ටැප් වෙන last
මාකට් ප්‍රොෆයිල් එකත් එක්ක අපිට කියන්න පුළුවන් ඊළඟට එන්නේ මොන මාකට් ප්‍රොෆයිල් එකක්ද කියලා. හරිද? උදාහරණයක් විදිහට ගත්තාම දැන් කී ලෙවල් එකක් නැතුව හරිද? කී ලෙවල් එකක් නැතුව මාකට් එකක් රේන්ජ් වෙනවා නම් ඊළඟට ඒ කී ලෙවල් එකට මැනිපියුලේෂන් එකක් එන්න පුළුවන්. හරිද? එතකොට පුළුවන් නෙමෙයි ඒක සාමාන්‍යයෙන් එන්නේ මැනිපියුලේෂන් ප්‍රොෆයිල් එක. හරිද? එතකොට මැනිපියුලේෂන් ප්‍රොෆයිල් එක කී ලෙවල් එකකට ටැප් කරාම එතනින් පස්සේ අපිට අනිවාර්යයෙන්ම ඉන්නේ මාකට් එකට ඩිස්ට්‍රිබියුෂන් එක. හරිද? ඔන්න ඔය විදිහට මාකට් ප්‍රොෆයිල් සහ කී ලෙවල් එකට එකතු කරලා අපිට ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. තව එකක් කිව්වොත් එක්ස්පැන්ෂන් රේන්ජ් එක කී ලෙවල් එකක් එකට වුණාම අපිට අනිවාර්යයෙන්ම ඊට පස්සේ possible outcome එක තමයි reversal ප්‍රොෆයිල් එක. හරිද? ඔන්න ඔය වගේ අපිට මාකට් එක ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. මෙන්න මේ කියන මාකට් ප්‍රොෆයිලින් සහ කී ලෙවල් කියන දේවල් එකට කරලා බැලුවොත්. හරිද? එතකොට තුන්වෙනි කාරණාව විදිහට තුන්වෙනි টොපික් එක විදිහට අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ මාකට් ප්‍රොෆයිලින් කොහොමද කී ලෙවල් එකක එකතු කරලා මාකට් එක රීඩ් කරන්න කියන කාරණාව ගැන තමයි ඕගොල්ලෝ තුන්වෙනියට ඉගෙන ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ හරිද? ඊට පස්සේ තියෙනවා logical frameworks. හරිද? එතකොට මේකදී අපි සම්පූර්ණයෙන්ම කතා කරන්නේ කොහොමද අපේ තියෙන ටයිම් ෆ්‍රේම්ස් ට්‍රේඩ් කරන්න යූස් කරගන්නේ කියලා. හරිද? එතකොට සාමාන්‍යයෙන් higher time frame key level හොයාගන්නත් එතකොට lower time frame market profile කරන්නත් අපි භාවිතා කරනවා. උදාහරණයක් විදිහට ගත්තාම daily chart එක අපි key level නම්බර ගන්න යොදා ගන්නවා නම් 1 hour market එක තමයි අපි profiling කරන්න යොදාගන්නේ. හරිද? ඊළඟට 4 hour key level නම් අපි බලන්නේ අපි 15 minute එකේ තමයි market profiling කියන දේ කරන්න ඕනේ. ඔන්න ඔය විදිහට හැම time frame එකක් අදාළව අපි logical frameworks මොනවද කියන එක ගැන හොඳ idea එකක් ගන්න ඕනි. ඊට පස්සේ තියෙන කාරණාව ඒ තමයි time frame selection and time frame alignment. හරිද? එතකොට මොකද්ද මේ time frame selection and time frame alignment එක කියන එකේදී අපිට ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? මේ time frame selection කියන එකේදී අපි කරන්නේ අපේ trading type එකට අනුව. ඒ කියන්නේ අපි position trader කෙනෙක් වෙන්න පුළුවන්, swing trader කෙනෙක් වෙන්න පුළුවන්, short term trader කෙනෙක් වෙන්න පුළුවන්, intraday trader කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ trading categories වලට අනුව අපි යොදා ගන්න ඕන මොන time frame ද කියන එක ගැන අපි මේ time frame selection එකේදී කරන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයා position trading කරනවා නම් ඔයා යොදා ගන්න ඕනේ higher time frame එක විදිහට monthly chart එක. හරිද? weekly යොදා ගන්නත් පුළුවන්. ඒක සමහර පහති වලට තමයි භාවිත කරන්නේ. හරි. ඔන්න ඔය වගේ ඔයගොල්ලෝ time frame selection එක ගැන දල idea එකක් අරගෙන තියෙන්න ඕනි. හරිද? ඊට පස්සේ time frame alignment එක. හරිද? time frame alignment එකේදී කරන්නේ අපි මේ තියෙන සරලවම ගොඩ drop down analysis එකක් කරගන්න එක තමයි මේකෙදි කරන්නේ. හරිද? එතකොට මේකෙදි key level සහ CRT කියන දේවල් අපි market එකේ plot කරගන්න higher time frame යොදා ගන්නවා. උදාහරණයක් විදිහට ගත්තාම අපිට පුළුවන් daily, weekly, monthly වගේ time frames යොදා ගන්න. එතකොට market එකේ structure එක. හරිද? market එකේ තියෙන bullish structure එකක්ද, bearish structure එකක්ද? මෙන්න මේ කියන කාරණා අපිට intraday time frame, intermediate time frame එකකින් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි daily time frame එක ගන්නවා නම් සාමාන්‍යයෙන් high time frame එක විදිහට අපිට පුළුවන් 4 hour chart එක ගන්න intermediate time frame එකක් විදිහට අපිට market එකේ මොන structure එකක්ද තියෙන්නේ කියන එක බලා ගන්න. හැබැයි මේක අත්‍යවශ්‍යම කාරණාවක් නෙවෙයි. මේක optional. ඔයාලට කැමති නම් මේක යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අවශ්‍ය නැහැ. හැබැයි අනිත් කාරණා ටික වැදගත්. එතකොට හැම වෙලේම market එක profiling කරන්නේ lower time frame එකේ. හරිද? ඒ කියන්නේ entry. ඒ කියන්නේ අපි high time frame එක විදිහට daily chart එක use කරනවා නම් අපි market එක profile කරන්න ගන්න ඕනේ 1 hour chart එක. හරිද? ඊළඟට අපි entry ගන්න use කරන්න ඕනේ lower time frame එකක්මයි. ඒ කියන්නේ අපි daily chart එකක් use කරනවා නම් අපිට 1 hour විදිහට entries ගන්න තියාගන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ දේවල් ගැන ඕගොල්ලෝ ලොකු idea එකක් ගන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. ඒවා market එකට apply කරගන්නේ කොහොමද කියලා ඕගොල්ලෝ බලන්න ඕනේ back test කරලා. හරිද? back test කරලා බලන්න ඕනේ කොහොමද මේ මම ඉගෙන ගත්ත කාරණා හරියට සිද්ධ වෙලා තියෙනවද කියන එක ගැන. හරි. ඊළඟට තියෙන්නේ dealing range එකක් ගැන. හරිද? dealing range එකක් කිව්වහම මොකද්ද dealing range එක කියලා කියන්නේ? හරිද? dealing range එක කියලා කියන්නේ
අපි ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න ඒ කියන්නේ අපිට අවස්ථාවක් හම් වෙන පොදු සෝන් එක කරනවා අපි ඩීලිංග් රේන්ජ් එක කියලා කියන්නේ. එතකොට මේ ඩීලිංග් රේන්ජ් එක ගත්තාම අපි බලන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට. හරිද? මාකට් එකේ කලින් තිබ්බ සිං පොයින්ට් එකකට දැන් මෙතන සිං පොයින්ට් එකක් තියෙනවා නම් මෙන්න මේ විදිහට හරිද? මෙයා කලින් තිබ්බ මාකට් එකේ තිබ්බ සිං පොයින්ට් එකේ හරිද? මෙන්න මේ විදිහට සිං පොයින්ට් එකක් තියෙනවා. එතකොට ඒ සිං පොයින්ට් එකේ ලික්විඩිටි අරගෙන ඒ ලික්විඩිටි ගන්න ගියපු මූව්මන්ට් එකට අදාළ තියෙන ලෝ එකේ හරි හයි එකේ හරි ලික්විඩිටි ටික පර්ච් කරලා අපිට මෙන්න මේ වගේ පොඩි එක්ස්පැන්ෂන් එකක් හදලා තියෙනවා. එතකොට මෙන්න මේකට තමයි අපි ඩීලිංග් රේන්ජ් එක කියලා කියන්නේ. එතකොට මේ රේන්ජ් එකේ හරියට 50% වලට එකට අපි කියනවා අපි ඉක්විලිබ්‍රියම් ලෙවල් එක කියලා. අපි ඒක නැත්තම් කෙටි කරලා කියනවා EQ ලෙවල් එක කියලා. හරිද? එතකොට ඒකට EQ ලෙවල් එක කියනවා. ඊට පස්සේ මෙන්න අපි සාමාන්‍ය ට්‍රේඩ් එකක් ගන්නකොට ඔයගොල්ලෝ දන්නවා අපි මේ EQ level එකෙන් උඩට මාකට් එක එනකන් ඉන්න ඕනි කියලා. ඊට පස්සේ තමයි අපි ට්‍රේඩින් ඉන්ස්ටිටියුට් එකකට යන්නේ. හරිද? එතකොට ඩීලිංග් රේන්ජ් එක ගත්තාම ඩීලිංග් රේන්ජ් එක වගේ තව එකක් තියෙනවා. ඒ තමයි එක්ස්පැන්ෂන් රේන්ජ් එක. මොකද්ද එක්ස්පැන්ෂන් රේන්ජ් එකක් කියලා කියන්නේ? හරිද? දැන් සාමාන්‍ය එක්ස්පැන්ෂන් එක කියන්නේ මොකද්ද? එක්ස්පැන්ෂන් එක කියලා කියන්නේ මාකට් එක්ස්ටර්නල් රේන්ජ් ලික්විඩිටි අරගෙන නැවත ඉන්ටර්නල් රේන්ජ් එකට ආවට පස්සේ නැවතත් අර එක්ස්ටර්නල් රේන්ජ් ලික්විඩිටි දක්වා ගමන් කරන මූව්මන්ට් එකට තමයි අපි කියන්නේ එක්ස්පැන්ෂන් එක කියලා. එතකොට අපි මෙන්න මෙතන ඩීලිංග් රේන්ජ් එක බැලුවට පස්සේ මෙන්න මෙතන සහ මේකේ ලෝ එක අතර මේ අපිට තියෙන්නේ එක්ස්පැන්ෂන් රේන්ජ් එක. එතකොට මේකේ 50% එකට අපි කියනවා EQ level එක කියලා. එතකොට අපි මේකෙදි ට්‍රේඩ් එකක් ගන්න ඕනේ මේ EQ level එකකින් උඩට මාකට් එක ආවට පස්සේ ඔන්න ඕකට තමයි ඩීලිංග් රේන්ජ් එක සහ එක්ස්පැන්ෂන් රේන්ජ් එක කියලා කියන්නේ. එතකොට මෙන්න මේවා ගැන ඕගොල්ලෝ මාකට් එකේ ඩීලිංග් රේන්ජ් එක ගැන මේක ICT වීඩියෝස් කරලා තිනවා. මම දැක්කා ඊට පස්සේ අපේ සිංහල YouTube channel කීපයකම තියෙනවා. හරි. එතකොට ඒකට ඕන තරම් මැටීරියල්ස් ඕගොල්ලන්ට YouTube එක through ගන්න පුළුවන්. හරිද? ඊළඟ කාරණාව. ඊට පස්සේ අපි ඉගෙන ගන්න ඕනේ weekly profiles and daily profiles. හරිද? weekly profiles සහ daily profiles. ඒ කියන්නේ weekly chart එක. හරිද? මේ weekly profile එක කියලා කියන්නේ මෙහෙම. අපි weekly candle එකක් හරිද? weekly candle එකක් manageable කරන්න පුළුවන් කොටස් කිහිපයකට වෙන් කරගෙන ඒ එකක් ගැන වෙනම අධ්‍යයනයක් කරනවා මෙන්න මේ weekly profile කියන දේ ගැන. එතකොට අපි මේක කරන්නේ සම්පූර්ණ weekly candle එකක්. ඒ කියන්නේ week එකක් කියන්නේ දවස් 5යි සමහරවිට ගතවල බදල දවස් පුරාද මෙන්න මේ දවස් 5ේ තියෙන daily candle ගැන වෙනම අධ්‍යයනයක් කරලා එතකොට අද දවසේදී මාකට් එක හැසිරලා තියෙන විදිය ඊයේ දවසේ සහ අද දවසේ මාකට් එක හැසිරලා තියෙන විදිය අනුව අපිට පුළුවන් ඊට දවසේ මාකට් එක මොන වගේද වෙන්නේ කියන එක ගැන මේ week profile වලින් අපිට කියන්න. ඊට පස්සේ daily profiles වලදී කරන්නේ අපි daily candle එකක් manage කරන්න පුළුවන් components කීපයකට බෙදාගෙන අධ්‍යයනය කරන එක තමයි කරන්නේ. එතකොට මේකේ daily profiles කීපයක් වෙනවා. එතකොට Asian ලන්ඩන් නිව්යෝක් ප්‍රධාන වශයෙන් තියෙන මේ කිල් සෝන් තුන අරගෙන මේ කිල් සෝන් තුන හැසිරෙන ආකාරය අනුව අපිට පුළුවන් daily profiles කියන එක යූස් කරගන්න. එතකොට ඒකටත් ගොඩක් වෙලාවට මේ මාකට් ප්‍රොෆයිලින් කියන දේත් එක්ක අපිට ෆිල්ටර් කරගන්න පුළුවන්. අද දවසේ ඒෂියන් එක කී ලෙවල් එකකට ටැප් වුණාට පස්සේ ලන්ඩන් එකේදී මොකද වෙන්නේ? ලන්ඩන් එක මේ විදිහට රේන්ජ් උනොත් ඒක කී ලෙවල් එකක් තියෙන්නේ මොන විදිහටද කියන කාරණාව ගැන අධ්‍යයනය කරලා අපිට පුළුවන් නිව්යෝක් එක මොන වගේ වෙයිද කියන එක ගැන මේකෙදි අයිඩියා එකක් තියාගන්න. හරිද? ඒක ඇත්තම මාර ලස්සනයි. මම මෙන්ටර්ෂිප් එකේ මාර උගන්වන්න ආස කොටසක්. ඒක ටිකක් මැජිකල් එක. ප්‍රොෆයිලින් කියන දේ ඇත්තටම ඩේලි ප්‍රොෆයිල් වලට එනකොට ඒක මාරම වෙනස් දෙයක්. ඇත්තටම ඒක මම උගන්වන්න ආසම කොටසක් තමයි week profile සහ daily profiles කියලා කියන්නේ. හරි. ඊළඟට අපි යනවා range trading ගැන. හරිද? ඒ කියන්නේ මෙතනින් පස්සේ අපි අර තිබ්බ market profile වලින් range trading කියන එක ගැන ටිකක් deeply කතා කරන්න යනවා. එතකොට මේ range trading කියන topic එකට එනකොට ඉස්සෙල්ලා අපි what is a range? ඒ කියන්නේ range කියලා කියන්නේ මොකක්ද කියන එක ගැන හරි idea එකක් ගන්න ඕනේ. එතකොට range එකක් ගත්තාම ඒක ගැන වෙනම ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන දේවල් ඉගෙන ගන්න. ඊට පස්සේ දෙනවා how to trade ranges. හරිද? අපි ඊට පස්සේ මේ ranges trade කරන්නේ කොහොමද කියන එක ගැන
ඉගෙන ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේකේ තියෙන රේන්ජ් වර්ග ටයිප් කීපයක් තියෙනවා. ඒකට ඒ ටයිප්ස් වර්ග ටික ඉගෙන ගන්න ඕනේ. පළවෙනි එක තමයි typical ranges. ඊට පස්සේ CRT ranges තියෙනවා. ඊළඟට time ranges තියෙනවා. හරිද? time range එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය මාසෙක විශේෂ මේ සතියක විශේෂ දවස් හෝ ඒ වගේ දැන් උදාහරණයක් විදිහට ගත්තාම මන්ඩේ එක කියලා කියන්නේ ටයිම් රේන්ජ් එක. කියන්නේ මන්ඩේ එක සාමාන්‍යයෙන් අපි සලකන්නේ ඒක ඩිෆෝල්ට් අපි සලකන්නේ රේන්ජින් විදිහට. එතකොට තව එකක් ඒක තමයි ඒෂියන් කිඩ් සෝන් එක කියලා කියන්නේ ටයිම් රේන්ජ් එක. ඒ ඒෂියන් කිඩ් සෝන් එක අපි කොහොමද සලකන්නේ ඒක රේන්ජ් එකක් විදිහට. එතකොට CRT රේන්ජස් ගත්තාම CRT රේන්ජස් හැදෙන්නේ සතියේ විශේෂ දවසක සහ දවසේ විශේෂ වේලාවන් වලින් තමයි මේ CRT ranges කියන ඒවා හැදෙන්නේ. ඒකෝට ඒව ගැන අපි වෙනම ඉගෙන ගන්න ඕනේ. ඒක typical ranges කියලා කියන්නේ මාකට් එකක හැදෙන සාමාන්‍ය විදියට ඒ ටයිම් මේකකට අදාළවත් නැතුව කැලරි රේන්ජ් එකකටත් අදාළ නැතුව නිකන් normally මාකට් එක රේන්ජ් එකකට විදිනවා. typical range එක කියලා. ඒතකොට මේවා එකින් එකට ට්‍රේඩ් කරන්නේ කොහොමද කියන එක ගැන අපි හරි අයිඩියා එකක් ගන්න ඕන උඩට අරගෙන අපි ඒවා අපිට බෑක් ටෙස්ට් කරලා බලන්නත් අවශ්‍යයි. හරිද? ඊට පස්සේ වැදගත්ම කාරණා අපි එනවා ටර්ටල් සූප් එකක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න. මොකක්ද ටර්ටල් සූප් එකක් කියන්නේ? එතකොට මොකක්ද ටර්ටල් සූප් වර්ග? බුලිෂ් ටර්ටල් සූප් එකක් නම් කොහොමද ඇසිරෙන්නේ? බේරිෂ් ටර්ටල් සූප් එකක් නම් කොහොමද ඇසිරෙන්නේ? එතකොට ඇයි අපිට ටර්ටල් සූප් කියන කාරණාව වැදගත් වෙන්නේ? එතකොට මේ ටර්ටල් සූප් එක අපිට ට්‍රේඩ් වලට යොදා ගන්න වෙන්නේ කොහොමද? මාකට් එකේ ටර්ටල් සූප් එකක් ලැබුණාම ඊට පස්සේ මාකට් එක හැසිරෙන්නේ මොන විදිහටද? මෙන්න මේ දේවල් ගැන අපි හරි අයිඩියා එකක් ගන්න ඕනේ. මෙන්න මේක ගැන හරි අයිඩියා එකක් ගන්න ඕන සිංහලෙන් කරපු වීඩියෝස් ගොඩක් මම දැක්කා YouTube එකේ තියෙනවා යන්න ඉංග්‍රීසිව බලන්න බලලා හැමදේම නෝට් කරගෙන ඉගෙන ගන්න ඊට පස්සේ ඕගොල්ලෝ ඉගෙන ගන්න SMT divergence ගැන මේකටත් සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කරපු වීඩියෝස් ගොඩක් තියෙනවා මම හිතන්නේ මේ කියපු කාරණාවලින් බැරිම වීඩියෝස් ඇත්තේ මෙන්න මේ SMT divergence කියන එක ගැන වෙන්න ඕනි YouTube එකේ හරිද ඒකට මේකට සිංහලක් තියෙනවා ඉංග්‍රීසියෙත් තියෙනවා ඕන තරම් රිසෝසස් මේකට හොයා ගන්න පුළුවන්. හරිද? මෙන්න මේක කරාට පස්සේ ඊට පස්සේ අපි එනවා අපේ මාතෘකාවට. ඒක තමයි candle range theory. හරිද? candle range theory එකට ආවට පස්සේ අපි ඉගෙන ගන්න ඕනේ මොකද්ද candle range theory එකේදී කරන්නේ කියන කතාව ගැන. ඒක මොකද්ද candle range theory එකේදී කරන්නේ? ඊට පස්සේ මොකද්ද මේ candle range එකක් සහ typical range එකක් අතර තියෙන වෙනස මොකක්ද? නැත්නම් candle range සහ time range එකක් අතර තියෙන වෙනස මොකක්ද? ඒක අපිට කොටස් හතරකට බෙදා ගන්න පුළුවන්. ඒකට objectivity, ඒකේ mechanical එක, alignment එක, subjectivity කියන පොඩි තියෙනවා මේ ඉංග්‍රීසි වචන ටිකක් තිබුණා. මේවා ඇත්තට බර කාරණා නෙවෙයි තියෙන්නේ. මේක ගැන අපිට පුළුවන්. එතකොට මේ කියන topic ටික යටතේ ඉගෙන ගන්න කොහොමද ඒ කියන්නේ typical range එකට සාපේක්ෂව කොහොමද candle range එකක් වෙනස් වෙන්නේ කියන කාරණා අපිට මෙතනදී ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේකෙදි මේ ඔබ්ජෙක්ටිවිටි පැත්තෙන් ගත්තාම මේ ටිපිකල් රේන්ජ් එක කොහොමද CRT එකක් එක්ක වෙනස් වෙන්නේ කිව්වොත් මේ CRT අපිට ඔෆර් කරනවා මේ ඔබ්ජෙක්ටිව් highs and lows මාකට් එකේ. ඒ කියන්නේ මේක තමයි අපි රෝල් ලික්විඩිටි විදිහට ගන්න ඕන high එක. මේ low එක තමයි අපි ටර්ටල් සූප් එක විදිහට ගන්න ඕන low එක. හරි මේ විදිහට අර මාකට් එකේ ඔබ්ජෙක්ටිවිටි එකක් අපිට බලා ගන්න පුළුවන් ටයිම් මේ ටිපිකල් රේන්ජස් සහ ටයිම් රේන්ජස් වලට වඩා. හරිද? එතකොට මේකට alignment ගත්තාම කොහොමද මේක මේ අපිට මේක මේ ලස්සන කී ලෙවල් එක කොහොමද එලා ඉඳලා තියෙන්නේ. එතකොට ඒවා කොහොමද මේ top down analysis එකේ රිෆයින් කරගන්න ඉංග්‍රීසි කියන කාරණා ටික අපිට මේකෙදි ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ මොනවද CR නැත්නම් candle range type කියන එක. හරිද? එතකොට ප්‍රධාන වශයෙන් candle range type දෙකක් තියෙනවා. ඒ තමයි tree candle CRT සහ inside bar CRT කියන මෙන්න මේ CRT ranges වර්ග දෙක. හරිද? ඊට පස්සේ ඉගෙන ගන්න ඕනේ කාරණාව තමයි මෙන්න මේක time of CR. ඒ කියන්නේ candle range වල time. ඒ කියන්නේ candle range කියන එක නිකන් ගත්තට බෑ. මේක ICT. දැන් CRT ඔයගොල්ලෝ දැකලා ඇති. CRT කියලා කියන්නේ මේ හඳුන්වන දැකලා ඇති. CRT is the missing piece of ICT කියලා. හරිද? එතකොට මේක ICT related trading method එකක්. එතකොට මේක time
and price කියන දේ ගැන තමයි යන්නේ. අපි ඉස්සෙල්ලා මාකට් එකේ වැඩියෙන් කන්සිඩර් කරන්න ඕන දේ තමයි time එක. ඊට පස්සේ තමයි අපි price action කියන දේ කන්සිඩර් කරන්නේ. එතකොට candle range එක කියන දේ හැදෙන්නේ සතියේ විශේෂ දවස්වල සහ ඒ තියෙන දවස්වල විශේෂ time වලදී. එතකොට ඒවට එක එක විශේෂ time තියෙනවා. එතකොට daily එකේ ගත්තොත් ඒකට විශේෂ දවස් තියෙනවා. daily මේ දවසක් තුල intraday profile එක ගත්තාම එතකොට ඒක ඇතුලේ විශේෂ time කීපයක් තියෙනවා මේ candle range හැදෙනවා. හරිද? එතකොට අපි ඒව ගැන ඉගෙන ගන්න ඕන. එතකොට මාකට් එකට candle range එකක් හැදුනට පස්සේ අපි අඳුරගන්න මේක හරි. මේක තියෙන්නේ candle range එකක්. එතකොට මේ candle range එකක් හැදුනට පස්සේ මේක turtle soup වෙන්න ඕන નિયમિત කාලයක් තියෙනවා. එතකොට ඒ කාලය අනුව අපිට කාලය අනුව අපිට පුළුවන් මේක මොන වගේද මේ එතකොට මේකට turtle soup එක සිද්ධ වෙන්න નિયમિત කාලයක් තියෙනවා. එතකොට මේ කාලය ඇතුළත ස්ටොක් සිද්ධ වුණොත් තමයි මේක high level CRT setup එකක් වෙන්නේ. හරිද? ඊළඟට අපි ඉගෙන ගන්න ඕන දේ තමයි CRT කොයි තැන්වලද අපි බලන්න ඕනේ කියන එක කාරණාව ගැන අපි ඊට පස්සේ ඉගෙන ගන්න ඕනේ. හරිද? එතකොට උදාහරණයක් විදිහට කිව්වම අපිට රේන්ජ් එකේ හයි එකේ සහ ලෝ එකේදී candle range ඒ කියන්නේ CRT trade එකක් අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ highs සහ lows වල rejection එකේදී අපිට candle range theory එකකින් අපිට trade එකක් ගන්න පුළුවන්. එතකොට මේ higher time frame key level වලදී අපිට CRT form වෙනවා. එතකොට major keys වලදී හෝ poisons වලදී අපිට CRT එකක් හැදෙනවා. එතකොට manipulation phases වලදී CRT එකක් හැදෙනවා. එතකොට මේ key time වල සහ macro වල හරිද? මේක ගොඩක් වැදගත්. අනිවාර්යයෙන් key time වල සහ macro කියන windows වලදී අනිවාර්යයෙන් අපිට CRT හැදෙන සම්භාවිතාවය වැඩි. ඒකට ඒක ගොඩක් ඉම්පෝටන්ට්. එතකොට ඒව ගැන ඉගෙන ගන්න ඕනේ. හරිද? ඊළඟ කාරණාව තමයි අවසානව අපි එනවා මේ CRT එක ප්ලේ කරන ටයිප් කීපයක් තියෙනවා. හරිද? ප්ලේ කරන ටයිප් කීපයක් ගත්තාම එතන තියෙනවා දෙකක්. ඒ තමයි confirmational CRT සහ advanced CRT කියන එක. එතකොට මේ confirmational CRT එකේදී කතා කරන්නේ මෙතන අර අපි කියවනේ CRT type වර්ග දෙකක් කියනවා. එතකොට 3 channel CRT තියෙනවා, inside bar CRT තියෙනවා. එතකොට මේ 3 channel CRT එක ගත්තාම අපි තුන්වෙනි channel එකේ තමයි මේ confirmational ඒ වගේදී trade එකකට end වෙන්නේ තුන්වෙනි channel එකේදී. එතකොට advanced CRT එකට අපි manipulation එකේදීම trade එකට entry එකක් ගන්නවා. හරිද? ඔන්න ඕක තමයි ඊළඟට තියෙන කතන්දර. හරිද? මෙන්න මේ විදිහට තමයි අපි මාකට් එකේ CRT professional කරන්න යන ගමනේ road map එක තියෙනවා. එතකොට මම මේවා ඉක්මනට කියාගෙන ගියා. එතකොට ඔයගොල්ලෝ තේරෙන්නේ නැති නම් තියෙනවා නම් online comment එකක් දාන්න මම අනිවාර්යයෙන් උත්තර දෙන්නම්. එතකොට අපේ free resources ගොඩක් දේවල් අපි share කරගන්නවා අපේ WhatsApp group එකේ. කැමති කෙනෙක් ඉන්නවා නම් community එකට join වෙන්න. එතකොට ඒකෙදි free content මේ තියෙන content සහ අපි ඒකෙදි සමහර ගොඩක් දවස් වලට සාමාන්‍ය මාසයකට අඩුම session දෙකකින්වත් සම්බන්ධ වෙලා අපි වෙනම කරනවා. ඒකට මේ ෆ්‍රී ක්ලාස් කරනවා. එතකොට මේ විදිහට මේ පාත් එක ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපේ membership එක වෙනම යනවා. එතකොට ඒකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. එතකොට මේ හැම දෙයකටම ඕගොල්ලන්ට WhatsApp group එක හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. මම ඒ link එක description එකේ දාලා තියන්නම්. ඉතින් මේ තමයි CRT master කරන්න ඕන road map එක. හරිද? එතකොට මේ කියපු කාරණා ටික මතක තියාගෙන ඉඳලා ඕගොල්ලෝ මේ එකින් එකට ඉගෙනගෙන මේවා මාකට් එකේ back test කරලා ඊට පස්සේ forward testing කරලා ඊට පස්සේ journaling කරලා ඕගොල්ලෝ trade කරන්න පටන් ගන්නවා. හැබැයි ඒ trade කරනකොට අනිවාර්යයෙන් මේ journal කරගෙන ගිහිල්ලා ඔයාලා නොදැනුවත්ව මේ කියන කාරණාට කියන ඔයගොල්ලෝ මාසයක් වගේ කාලයක් වැය කරන්න දවසකට පැය භාගයක් පැයක් වගේ අතර කාලයක් වෙන් කරලා ඉගෙන ගන්න හොඳට ඉගෙන ගන්න. ඊට පස්සේ මාස 3ක් විතරවත් හරිද? මාස 3ක් විතරවත් මේවා අඩු තරමේ දවසකට පැය දෙක පැයක්වත් අරගෙන මාස්ටර් කරන්න ඕනේ. හරිද? ඔයගොල්ලෝ අහලා ඇති මොකක්හරි ශේෂ්ඨක කෙනෙක් මේ මාස්ටර් කෙනෙක් වෙන්න නම් එයා අඩුම ඒ ශේෂ්ත්‍රයේ පැය 10000ක් වැඩ කරන්න ඕනේ කියලා තියෙනවා. පැය 10000ක් නේ ඔයගොල්ලෝ මේකේ පැය 30000ක් වැඩ කරලා අපිට යන්නේ වැඩ කරලා මහන්සි වෙලා කොහොම හරි ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන තැනට යන්න. ඉතින් කවදා හරි දවසක ෆුල් ටයිම් ට්‍රේඩර් කෙනෙක් වෙලා
ෆයිනෑන්ෂලි ස්ටේබල් වෙන තැනකට එන්න පුළුවන් වුණොත් ඕගොල්ලෝ ඒ කරපු කැපවීම ඕගොල්ලන්ටම තේරෙයි මම එදා මේ දේ ඉගෙන ගත්ත නිසායි අද මේ තැන ඉන්නේ කියන කාරණාව ඔයගොල්ලන්ගේ හිතට එයි. ඒක ඇත්තටම සතුටුයි. හරිද? එතකොට මේ යන ගමනට මගින් විඩේට ඕගොල්ලන්ට පොඩි පොඩි උදව් හම්බෙයි. හැබැයි ලොකුම උදව්ව කරගන්න ඕනි ඔයා විසින් ඔයාට. හරිද? එතකොට අපේ channel එකේ content රටේ ඒකට ඒ වගේ ඉගෙන ගන්න තව YouTube channels ගොඩක් තියෙනවා ලංකාවේ. හොඳ YouTube channels තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ YouTube channel වලින් ගන්න තියෙන දේවල් ගන්න. අපි හැම වෙලෙම conference theory එකට අදාළ දේවල් ඕගොල්ලොත් එක්ක කතා කරලා ඒකට ඒ දේවල් ගන්න. ඕගොල්ලන්ට මේ දේ හරිම ලේසියෙන් කරගන්න පුළුවන් වෙයි. හරි. එතකොට තවත් දවසක වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකොට අද දවසේදී මම මෙතනින් මගේ වීඩියෝ එක නවත්තනවා. හැමෝටම ජය වේවා, සුබ කරනවා. ඔයගොල්ලන් වැඩි ඉස්සරහට කරගෙන යන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැනගන්න දෙයක් තියෙනවා නම් එක්කෝ WhatsApp group එකට community එකට සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් මේකට like එකක් දාලා කමෙන්ට් එකක් දාලා සෙට් වෙලා ඉන්න. අනිත් දවසේ තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.